අපි අද කතා කරමු යන්නේ ප්‍රෝටීන දුස්වාභාවිකරණය කියන රචනා ප්‍රශ්නය ගැන. වැඩි කතා නැතුව අපි වැඩේ පටන් ගමු එහෙනම්. ප්‍රෝටීනයක ඇති දුර්වල රසායනික බන්ධන සහ අන්තර්ක්‍රියා වෙනස් වීමෙන් ප්‍රෝටීනයක වූ විශේෂිත රසායනික ත්‍රිමාන හැඩයෙන් නැතිවීම දුස්වාභාවීකරණය ලෙස හඳුන්වනවා. ප්‍රෝටීනවල දුස්වාභාවීකරණයට බලපාන සාධක 4ක් තියෙනවා. එනම් පළවෙනි එක ඉහළ උෂ්ණත්වයේ සහ අධිශක්ති විකිරණ. දෙවෙනි එක ප්‍රබල අම්ල, භෂ්ම සහ අධික ලවණ සාන්ද්‍රණ. තුන්වෙනි එක බැරලෝහ. ඒ වගේම කාර්බනික ද්‍රාවක සහ ක්ෂාලක ඒ වගේම සාධක තියෙනවා. ඒ වගේම ප්‍රෝටීනවල කෘත්‍ය. උත්ප්‍රේරක ප්‍රෝටීනවල පෙප්සින් සහ ඇමයිලේස් මගින් ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනවා. ව්‍යුහමය ප්‍රෝටීන වන කෙරටින් වියලීම වළක්වන අතර කොලෙජන් ශක්තිමත් බව සහ සංධාරණය ලබා දෙනවා. සංචිත ප්‍රෝටීන වන ඔවැල්බියුමින් සහ කේසින් යනු බිත්තරවල සහ කිරිවල සංචිත ප්‍රෝටීන වේ. පරිවාහක ප්‍රෝටීන වන හිමොග්ලෝබින් වලින් කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් පරිවහනය කරනවා. ඒ වගේම මස්තු ඇල්බියුමින් වලින් මේද අම්ල පරිවහනය කරනවා. හෝමෝන හිවත් ඉන්සියුලින්, ග්ලූකජන් වැනි ප්‍රෝටීන රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරනවා. සංකෝචන එහෙමත් නැත්නම් චාලක ප්‍රෝටීන වන ඇක්ටින් හා මයොසින් වලින් පේශි තන්තු සංකෝචනය කරනවා. ආරක්ෂක ප්‍රෝටීන වන ඉමියුනෝග්ලොබියුලින් හෙවත් ප්‍රතිදේහ විසින් ආගන්තුක ද්‍රව්‍ය ඉවත් කරනවා. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්නවා. අපිව තාමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා share කරලා අපිට support එකක් දෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.